බුදු අම්බෝ. තෝරලා ඉවරලා මට කතා කරන්න. ඇයි මේ වෙලාවේ මේක මට කියන්නේ? මොකද? නෑ මට මේක බොන්න පුළුවන්ද? ඕනේ නම් බොන්න. හරි මෙන්න එන්න. ඉතින් ඇයි ඔයා හිව්ගගේ හෙවණැල්ල යට ඉන්නේ? හිව්ගා ටෝරු කියන මනුස්සයාට ඔයා බය නිසා. එයාත් එක්ක හැප්පුණොත් ඔයා පරදින බව දන්න නිසා. ඒ නිසායි ඔයා එයාගේ සහායකයා වුණේ. අසහිනා ඔයා පරාජය දරා ගන්න බැරි බයගුල්ලෙක්. ඔයා කොයිතරම්නම් කරුණාවන්ත මිනිස්සෙක්ද? ඔයා ඇත්තටම මාව පොදම කෙරුවා. ඔයා සකකුචට කිව්වනේ. දන්නවද? ඔයාගේ අදහස් ඇත්තටම හොඳයි. ඒකට ඔරගෙන් ඒ වගේ දෙයක් අහුම සතුට දරා ගන්න බැරුව ඉන්නවද? ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? අයියෝ ඔයා එයාට උදව් කරන්න ඉදිරිපත් උනේ. මං එයාට උදව් කළේ නෑ. එයාව අමාරු මගක යවලා එයා hina වෙනවයි අඬනවයි පැත්තකින් නම් බලන් ඉන්න එක හරි විනෝදයි. වීඩියෝ ගේම් එකක් වගේනේ. නියමයි. ෆෝන් එකක් හිතා ගන්න. අනිත් හැවරේ දවල සතුට වෙන කෙනෙක් ඔයා. හොඳයි නැද්ද? මිනිස්සු බලන් හිටියත් ඔයාට ගාණක් නෑනේ. දන්නවද? සකකුසට ඇත්තටම ඕන වුණත් ඒ වගේ දෙයක් තමයි. ඔයාට ඕනුනේ එයාට වගකීමක් දෙන්නනේ. මාව නිකං වීරයෙක් කරන්න එපා. මං කරන්නේ අලුත් සෙල්ලමක් විතරයි. අවස්ථාවක් දීලා කෙනෙක්ව ධෛර්යමත් කරන එක අලුත් අත්දැකීමක් මට. එයා වෙනුවෙන් නෙමෙයි මගේම සතුටටයි මම එහෙම දෙයක් කෙරුවේ. ඇයි මොකද? ටෝරු කියන මේ තේරුම් මං හිතුවේ තැම්පත් හා පරීක්ෂාකාරී කියලා. ඒක වැරදි. එහෙනම් මොකක්ද? මොරන්ඩෝ නපුරෙක්. කියන කෙනත් එහෙමනේ. මං හිනා වැඩි ඔතන කඩන්න වෙනවා. ඇත්ත කිව්වොත් මේ සේරම ඉවරයි. ඒත් නොකිය බෑ. මොකද කරන්නේ?